ධනය උතුරන බලගතු මන්ත්‍ර. ධනය හා සමෘද්ධිය සඳහා වූ ප්‍රබල මන්ත්‍ර ඔබ ජීවිතයට ආකර්ෂණය කරගන්න. අතීතයේ සිටම මිනිසා ධනය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කළා. විවිධ සංස්කෘතීන් හා සම්ප්‍රදායන් තුළ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මන්ත්‍ර භාවිතය ඉතා ප්‍රචලිතයි. මන්ත්‍ර යනු හුදෙක් වචන සමූහයක් නොව නිශ්චිත ශබ්ද කම්පන හරහා විශ්ව ශක්තිය සමග සම්බන්ධ වී අපේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර වන බලවත් මෙවලමක්. මෙම වීඩියෝවෙන් අපි ධනය, සමෘද්ධිය ඔබේ ජීවිතයට ආකර්ෂණය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ප්‍රබල මන්ත්‍ර කිහිපයක් සහ ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය කියා දෙන්නම්. ඉතින් සුපුරුදු පරිදි වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මන්ත්‍ර ජප කිරීමේදී අපගේ අවධානය සහ අභිප්‍රාය මන්ත්‍රය සමග ඒකාබද්ධ වෙනවා. මේ අපගේ යටිසිතට බලපාන අතර ධනය හා සමෘද්ධිය පිළිබඳ ධනාත්මක විශ්වාසයන් ඇති කිරීමට උපකාරී වෙනවා. ආකර්ෂණ නියමයට අනුව අප සිතන, දැනෙන සහ විශ්වාස කරන දේ අපගේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. මන්ත්‍ර ජප කිරීමෙන් අප ධනය හා සමෘද්ධිය කෙරෙහි අවධානය යොමු කරන විට අප එම ශක්තිය අපගේ ජීවිතයට ආකර්ෂණය කර ගන්නවා. ඉන් ධනය හා සමෘද්ධිය සඳහා භාවිතා කරන්න පුළුවන් ප්‍රබල මන්ත්‍ර මොනවද කියලා අපි දැන් බලමු. මෙම මන්ත්‍ර නිතිපතා සහ භක්තියෙන් යුතුව ජප කිරීමෙන් ඔබට එහි ප්‍රතිඵල අත්විඳිය හැකියි. මම මේ මන්ත්‍ර කියවීම තුළින් යම් යම් උච්චාරණ දෝෂ ඇතිවිය හැකියි. එම නිසා මම මේ වීඩියෝ එක තුළ එම මන්ත්‍ර ටයිප් කර ඇත. ඔබ කොලයක් ගෙන වීඩියෝ එක මදක් නතර කර හෝ මෙම මන්ත්‍ර සටහන් කර ගන්න. ඕම් ශ්‍රීම් මහාලක්ෂ්මියේ නමක්. මෙම ගාථාවේ අර්ථය මහාලක්ෂ්මි දේවියට මාගේ ගෞරවය පුද කරමි. මහාලක්ෂ්මි දේවිය ධනය, සමෘද්ධිය සහ සෞභාග්‍යයේ දේවතාවියයි. මෙම ගාථාවෙන් ලැබෙන ප්‍රයෝජන තමයි මෙම මන්ත්‍රය මූල්‍යමය බාධා ඉවත් කිරීමට, ආදායම් මාර්ග වැඩි කිරීමට සහ සමස්ත සමෘද්ධිය ආකර්ෂණය කර ගැනීමට උපකාරී වෙනවා. මෙම මන්ත්‍රය ජප කරන ආකාරය උදෑසන හෝ සවස පිරිසිදු ස්ථානයක වාඩි වී ලක්ෂ්මි දේවිය මෙනෙහි කරමින් අවම වශයෙන් 7 වරක් ගාථාව කියන්න. ඕම් ගම් ගණපතේ නමක්. මෙහි අර්ථය තමයි ගණපති දෙවියන්ට මාගේ ගෞරවය පුද කරමි. ගණපති දෙවියන් බාධා ඉවත් කරන දෙවියන් ලෙස ප්‍රකටයි. මෙහි ප්‍රයෝජන තමයි මූල්‍යමය වශයෙන් හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක ඇති බාධා ඉවත් කිරීමට, නව අවස්ථා විවෘත කිරීමට සහ සාර්ථකත්වය ළඟා කර ගැනීමට මෙම මන්ත්‍රය උපකාරී වෙනවා. මේ ජප කරන ආකාරය ඕනෑම නව ව්‍යාපාරයක් හෝ කාර්යයක් ආරම්භ කිරීමට පෙර දිනපතා 7 වරක් කීම සුදුසුයි. 3 වෙනි ගාථාව. ඕම් ශ්‍රීම් හ්‍රීම් ක්ලීම් ධන ලක්ෂ්මියේ නමක්. මෙහි අර්ථය තමයි මෙම මන්ත්‍රය බීජ මන්ත්‍ර කිහිපයක එකතුවක්. ශ්‍රීම් යනු ධනය, හ්‍රීම් යනු දිව්‍යමය ශක්තිය සහ ක්ලීම් යනු ආකර්ෂණයයි. මෙහි තිබෙන ප්‍රයෝජනය තමයි නිශ්චිතවම මූල්‍යමය ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම මන්ත්‍රය ඉතා ප්‍රබලයි. එය ඉක්මන් මූල්‍ය දියුණුවක් අපේක්ෂා කරන අයට සුදුසුයි. ජප කරන ආකාරය දිනපතා 7 වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ජප කරන්න. 4 වෙනි මන්ත්‍රය මහා මෘතුංජය මන්ත්‍රය. එහි අර්ථය තමයි ඕම් ත්‍රියම්බකම් යජාමහේ සුගන්ධීම් පුෂ්ටිවර්ධනම් ඌර්වා රුක්ඛම්ව බන්ධනාන් මෘතුර් මුක්ෂය මා මුත්‍රාත්. මෙම මන්ත්‍රය දීර්ඝ ආයුෂ, සෞඛ්‍ය සහ
සමෘද්ධිය සඳහායි. මෙහි ප්‍රයෝජනය තමයි ඍජුවම ධනය සඳහා නොවුනත් මෙම මන්ත්‍රය සෞඛ්‍ය සහ දීර්ඝායුෂ ලබා දීමෙන් සමෘද්ධිමත් ජීවිතයකට අවශ්‍ය මූලික පදනම ශක්තිමත් කරයි. නිරෝගී මනසක් හා ශරීරයක් ධනය උපයා ගැනීමට සහ භුක්ති විඳීමට අත්‍යවශ්‍යම කාරණයක්. ජප කරන ආකාරය. දිනපතා උදෑසන 7 වරක් ජප කිරීමෙන් යහපත් සෞඛ්‍ය හා මනසේ සාමය පවත්වා ගත හැකියි. මන්ත්‍ර ජප කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවාද? මන්ත්‍ර ජප කිරීමට පෙර ඔබේ අභිප්‍රාය එහෙම නැත්නම් ඔබේ බලාපොරොත්තුව පැහැදිලිව තීරණය කරන්න. ඔබ ධනය ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන්නේ ඇයිද යන්න සිතන්න. මන්ත්‍රවල බලය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න. විශ්වාසය නොමැතිව කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව මතක තියාගන්න. දිනපතා එකම වේලාවක මන්ත්‍ර ජප කිරීමෙන් හොඳම ප්‍රතිඵල ලබාගත හැකියි. මන්ත්‍ර ජප කිරීමට පෙර ශරීරය හා මනස පිරිසිදුව තබා ගන්න. අවධානය යොමු කිරීම සඳහා නිහඬ හා සාමකාමී ස්ථානයක් තෝරගන්න. මන්ත්‍රවල නිවැරදි උච්චාරණය ඉතා වැදගත්. ඔබට ඒවායේ ශබ්දය නිවැරදිව ඉගෙන ගැනීමට අන්තර්ජාලයේ ඇති ශ්‍රව්‍ය පටිගත කිරීම් වලට සවන් දිය හැකියි. මන්ත්‍ර පමණක් ඔබට දියුණු වීමට ප්‍රමාණවත්ද? මන්ත්‍ර යනු ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර වන මෙවලමක් පමණයි. ධනය හා සමෘද්ධිය ලබා ගැනීම සඳහා ඔබ කර්මාන්තයක නිරත විය යුතුයි. ඔබේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට ඔබ වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඔබේ ආදායම නිවැරදිව කළමනාකරණය කිරීම, ඉතිරි කිරීම සහ ආයෝජනය කිරීම වැදගත්. ඔබට දැනටමත් ඇති දේ පිළිබඳව කෘතඥ වන්න. කෘතඥතාවය වැඩි වැඩියෙන් සමෘද්ධිය ආකර්ෂණය කරනවා. ඔබ සතු දේ අන් අය සමග බෙදා ගැනීමෙන් ඔබේ ධනය වැඩි වෙනවා. අවසාන වශයෙන් ධනය හා සමෘද්ධිය සඳහා වූ මෙම ප්‍රබල මන්ත්‍ර ඔබේ ජීවිතයට ධනාත්මක ශක්තිය ආකර්ෂණය කර ගැනීමට ඔබට උපකාරී වනු ඇත. ඒවා නිතිපතා විශ්වාසයෙන් සහ නිවැරදිව අභිප්‍රායෙන් යුතුව ජප කිරීමෙන් ඔබට ඔබේ මූල්‍යමය අරමුණු සාක්ෂාත් කර ගැනීමට මඟ පෑදෙනු ඇත. මතක තබා ගන්න. මන්ත්‍රය යනු ඔබේ අභ්‍යන්තර ශක්තිය අවදි කර විශ්වාසයේ සමග සාමකාමීව කටයුතු කිරීමට උපකාරී වන මාර්ගයක් පමණක් බව. අපිත් එක්ක රැඳිලා හිටියට ඔබට බෙහෙවින් ස්තුතියි. ඉතින් මෙවැනිම වීඩියෝ එකක් සමගින් යලිත් අපි හමු වෙමු. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.